අද මම මේ වීඩියෝ එක ගෙනලා දෙන්නේ ඔයගොල්ලෝගේ කටහඬෙන් කමාන්ඩ් 5කට වැඩ කරන USB voice control light එක රිවිව් එක. මේ ලයිට් එක ඔයගොල්ලෝ AliExpress එකෙන් මිලදී ගනිද්දී ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන මිල තමයි පේන්නේ සහ ඔයගොල්ලෝ Daraz එකෙන් මිලදී ගන්නවා නම් ඔයගොල්ලෝට ස්ක්‍රීන් එකේ පේන මිල තමයි තියෙන්නේ. එතකොට ඊටත් වඩා අඩුවෙන් මේක ඔයගොල්ලන්ට පර්චේස් කරන්න පුළුවන්. ඒ ක්වොලිටියටම මෙන්න මේ අයිටම් එකේ රිවිව් එකක් තමයි ගෙනල්ලා දෙන්නේ. මේක ඔයගොල්ලන්ට USB පෝට් එකකට ප්ලග් කරලා මේක යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් රැට පාඩම් වැඩ කරන කෙනෙක් නම් ඕනම කෙනෙක්ට මේ ගැජට් එක සුපිරියටම ගැලපෙනවා. මේක කොහොමද වැඩ කරන්නේ කියන එක සම්බන්ධව සම්පූර්ණ රිවිව් එකක් ගෙන ඔයගොල්ලෝ ලංකාවේ රුපියල් 1000කටත් වඩා අඩු මිලකට මේක පර්චේස් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අයිටම් එකේ රිවිව් එකක් ගෙනල්ලා දෙනවා. අපි බලමු මේ අයිටම් එක ඇත්තටම මේ කියන මුදලට සාධාරණද කියලා. මුලින්ම A few moments later මේ විදිහට තමයි ඔයගොල්ලෝ බොක්ස් එක බලා ගන්න පුළුවන්. මුලින්ම මතක් කරනවා මම මේ අයිටම් එක ඕඩර් කරේ ගැජට් සිටි එකෙන්. ඕගොල්ලොන්ට මේ අයිටම් එක රිවිව් කරාට පස්සේ ඔයගොල්ලෝ මේ අයිටම් එක හොඳයි කියලා හිතනවා ඔයගොල්ලෝ පර්චේස් කරන්න අවශ්‍ය ලින්ක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මීට අමතරව ඕගොල්ලොන්ට තව USB ලයිට් එකක් රුපියල් 200කට ලංකාවේ තුලේ රුපියල් 200කට ඕගොල්ලොන්ට Daraz එකේවත් මිලදී ගන්න බැරි තව වෙනම USB ලයිට් එකකුත් තියෙනවා. ඒ ලයිට් එකත් මම ඕගොල්ලොන්ට පෙන්නනවා. කොහොමද මෙයා වැඩ කරන්නේ කියලාත් පෙන්නනවා. අපි දැන් මේ වීඩියෝ එක ගිහලා මේක රිවිව් කරලා බලමු. මුලින්ම මම මෙන්න මේ බොක්ස් එක ඕපන් කරගන්න ඕගොල්ලොන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහේ බොක්ස් එක තමයි අපිට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. බොක්ස් එකේ පිටිපස්ස පැත්ත මේ වගේ තමයි තිබ්බේ සහ ඉදිරිපස්ස මෙන්න මේ විදිහට තිබ්බා. ඒතකොට මම දැන් අයිටම් දෙකක් මේගොල්ලෝගෙන් ඕඩර් කරා. පළවෙනි අයිටම් එක තමයි මේක voice control USB light එක. ඔයගොල්ලෝට මෙන්න මේ light එක ඕන විදිහකට ඒ කියන්නේ නවන්න කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් උදාහරණයක් විදිහට මෙන්න මේක USB port එක ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට මේක ඔයගොල්ලෝගේ charge එකට නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක use කරන්න ඔයගොල්ලෝගේ power bank එකට ඕනම දෙයකට ඔයගොල්ලන්ට මේක use කරලා use කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ power bank එකට උනත් මේක plug කරලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේක මගේ power bank එකට මෙන්න විදිහට plug කරලා බලන්න ඔයගොල්ලෝ මගේ power bank එකට plug කරලා ඉවරලා මෙන්න විදිහට plug කරාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වැඩ කරනවා. දැන් මේකේ color එක colors දෙකක් තියෙනවා. මුලින්ම මේක on off කර ඒ කියන්නේ අපිට මේක කටහඬෙන් on off කරන්න පුළුවන්. දැන් මේ පළවෙනි command එක තමයි මම මෙන්න මේ box එකේම තියෙන ඔයගොල්ලෝ පෙන්නන කමාන්ඩ් පහක් තියෙනවා. මෙන්න මේ විදිහට මුලින් පෙන්නනම් මෙන්න මේ විදිහට කමාන්ඩ් පහක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පළවෙනි එක තමයි අපි දැන් පළවෙනි කමාන්ඩ් එක කියමු. turn off the light, turn on the light, change the color, dim the light. මේ විදිහට කමාන්ඩ් තියෙනවා ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේක අපි දැන් පාඩම් වැඩ කරනවා කියමු ගොඩක් වටනවා. දැන් උදාහරණයක් විදිහට පාඩම් වැඩ කරද්දී මේක ඕගොල්ලෝ ගලවන්න කරන්නේ. දැන් කෙලින්ම turn off the light කියපු ගමන් මෙන්න මේ විදිහට මේ USB light එක off වෙලා යනවා. මේක ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මම උඩින් දාන්නම් මුදල 900 මම හිතන්නේ 975කට වගේ ඕගොල්ලෝ මේක මිලදී ගන්න පුළුවන්. සහ මේගොල්ලෝ මේ gadget city එකෙන් මිලදී ගන්න link එක දාලා තියෙනවා. ඕගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් ඕගොල්ලෝ දවස් දෙකක් තුනක් ඇතුළත අනිවාර්යෙන් මේ item එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මොකද මේගොල්ලෝගේ තියෙන වාසිය තමයි උදාහරණයක් විදිහට item එක order කරා කියමුකෝ. item එක order කරලා යම් කිසි ගැටලුවක් item එකේ තිබ්බොත් හොඳ return රිටර්න් පොලිසි එකක් බලා ගන්නකොට ඔයගොල්ලන්ට ඉක්මනට රිටර්න් කරලා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ අයිටම් එක නැවත හොඳ අයිටම් එකක් ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ AliExpress එකේ Daraz එකේ දන්නවනේ අයිටම් එකක් අපි මොකක්ම හරි ගැටලුවක් ඇති වෙලා තිබ්බොත් ගැටලුවක් ඇති වෙන්නේ කලාතුරකින් ඇති වෙලා තිබ්බොත් ඔයගොල්ලන්ට ඒක निराකරණය කරගන්න ලොකු කාලයක් යනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ඉක්මනටම මේ විදිහට මෙන්න මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒ වගේ ගැටලුවක් ආවොත් දැන් මේ විදිහට මේ ලයිට් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ලයිට් එක මගේ කම්පියුටර් එකට පොඩ්ඩක් ප්ලග් කරලා පෙන්නන්න මෙන්න මේ විදිහට මම මේ කම්පියුටර් එකට ප්ලග් කරලා බලන්න. මොකද දැන් ඔයගොල්ලෝ ලැප්ටොප් එකක් යූස් කරන කෙනා නම් ඔයගොල්ලන්ට වැදගත්. මෙන්න මේ විදිහට මම ප්ලග් කරලා තියෙන්නේ දැන්. මෙන්න මේ පැත්තට මම පොඩ්ඩක් ඇදලා ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මේ විදිහට වැඩ කරනවා. දැන් අපි නිකන් කමාන්ඩ් එකක් කියලා බලමු. turn off the light. ඔය විදිහට බලා ගන්න පුළුවන් ලයිට් එක off වුණා. turn on the light. change the color. මෙන්න මේ විදිහට කිව්වට පස්සේ ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් මෙන්න මේක වැඩ කරනවා. එතකොට දැන් අනිත් දේ තමයි ඔයගොල්ලෝ ලැප්ටොප් එකක් යූස් කරන කෙනෙක් නම් ඇත්තටම මේක ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා. ඔයගොල්ලෝගේ වැඩ කටයුතු කරන් ඇති. ඔයගොල්ලෝ මේක ප්ලග් කරලා තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ රැයට එහෙම වැඩ කරන් ඇති. මේකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් අයිටම් එක. මෙන්න මේ අයිටම් එක රුපියල් 200යි. මෙන්න මේ අයිටම් එක ඔයගොල්ලෝ බලා ගන්න මම gadget city එකෙන් ඕඩර් කරේ. මෙන්න මේ USB light එක රුපියල් 200යි. ඔයගොල්ලොන්ට මේක Daraz එකේ AliExpress එකේ මිලදී ගන්න ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. කොහොමද Daraz එකේ මම හිතන්නේ රුපියල් 300කටත් වඩා වැඩි මේක මේ ඔයගොල්ලන්ට මේක රුපියල් 200කට gadget city එකෙන් මිලදී ගන්න පුළුවන්. මම මේකත් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේකට plug කරලා ඉවරලා මේ විදිහට plug කරාට පස්සේ හොඳ එළියක් මේකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ පැත්තට තමයි තියෙන්නේ. එළියක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය හොඳ සැලකියුත් එළියක් බලා ගන්න. ඔයගොල්ලෝ පාඩම් වැඩ කරද්දී මේක හැබැයි එච්චර දිගක් නැහැ. ඒ කියන්නේ අරකේ වගේ ලොකු දිගක් නැහැ. හැබැයි මේක ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඕන විදිහට මේ විදිහට අඹරන්න කරන්න එහෙම කිසි ගැටලුවක් නැහැ. යූස් කරන්න පුළුවන්. දැන් මම නැවතත් මේක plug කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕනම විදිහකට මේක නවන්න කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේක ලින්ක් එකක් මම ඔයගොල්ලන්ට දාලා තියනවා. ඔයගොල්ලෝ මේක gadget city එකෙන් මිලදී ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයගොල්ලෝ දැන් gadget city එකෙන්
මේ අයිටම් එක සහ දැන් මම මුලින් පෙන්නපු අයිටම් එක මිලදී ගත්තාම ඕගොල්ලොන්ට දෙකම එකපාර මිලදී ගන්නවා නම් ඕගොල්ලොන්ට සාමාන්‍ය එක ෆී එකක්. ඒ කියන්නේ ඕගොල්ලොන්ට එක කුරියර් ෆී එකක් යටතේ මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති කට්ටිය ඉන්නවනේ මේක මිලදී ගන්න පුළුවන්. මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද වැඩ කරන කට්ටියට ගොඩක් වටිනවා මෙන්න මේ අයිටම් දෙක. මේකත් අපිට ඕන විදිහකට දැන් අපිට වැඩ ඕන විදිහට මේ ඔකට බලා ගන්න පුළුවන්. නවන්න පුළුවන්. අපේ වැඩ කටයුතු වලට. එතකොට මම හිතනවා අද ගෙනාව වීඩියෝ ඔයගොල්ලෝ වැදගත් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ මේ අයිටම් දෙක සම්බන්ධ මේ අයිටම්ස් ඔයගොල්ලෝ යූස් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. වීඩියෝ කොන්දේ ලයික් එකක් දාන්න. එහෙනම් අපි මේ වගේම අලුත් රිවිව් එකකින් හම්බෙමු.